සංගීත ප්‍රසංගයක් අතරතුරදී ශිහාන් මීරංග සහ අශ්නික සිල්ලා අතර ඇති වූ සිදුවීම මේ දිනවල සමාජ මාධ්‍යයේ ඉතාම ප්‍රසිද්ධයි. මේ ඔබ දකින්නේ එම සංගීත ප්‍රසංගයට සහභාගී වූ අයෙකු විසින් එම සිදුවීම රූගත කර තිබූ අයුරුයි. මෙතන දැකපු අය ඇති. මගේ අම්මට බයින්නට කියන්න බෑනේ පුතේ. ප්ලීස්. බොරු කරන්න එපා, බොරු කරන්න එපා. අම්මට බැන්නන් පස්සේ ඒ බැරිය ඉවර වුණා. ප්ලීස්. Please. Aku mambahin ako eh. Right. Sorry na. Ako wala na kasi din. Siyempre naman din naman dito. Habay, dahil po ay ating yung pwede. Amma na kung harapin ba yung diyan na pero mata kondak na din talaga rin. Gahan na ba yun yan din Habay, dahil na kami ating yung pwede na rila ba yun. Please. Aku mama yang nak kuat. Sorry. එම සිදුවීමට අදාළ අශ්නික සිල්වා විසින් ශිහාන් මීරංගගේ මවට අපහාසාත්මක ආකාරයෙන් බැනවදින වීඩියෝවයි මේ. තේ ශිහාන් මීරංග උත්ත කැරි කුඩු බොන්නේ අතෝගේ අම්මයි කිම්බට දාලා මයිල් දාලා මෙන්න මෙහෙම දාලා කුඩු කඩලා අම්මයි කිම්බ කරලා හොකනවා. මතක තියාගනින් මම බිගේගෙන් කියනවා බිග සංගීත ප්‍රසංගයෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීම වැඩි වශයෙන් කතාබහට ලක්වීමෙන් අනතුරුව අශ්නික සිල්වා විසින් ශිහාන් මීරංගකින් සහ ශිහාන් මීරංගගේ මවගෙන් සමාව ඉල්ලා සිටිමින් පළ කළ වීඩියෝවයි මේ. ඒ වුණාට මේ ශිහාන් අයියට බැන්න කියන කතාව ඇත්තටම එයා ඇත්තටම කිව්වා ඒක ඇත්තටම එයා ඒක කන්නේ මෙයා අවස්ථා කීපයක් කිව්වනේ දැන් මම උගලට කියලා තියෙන්නේ. එතකොට සමහර මිනිස්සු බලාපොරොත්තුෙන් එන්නේ නැත්තේ කච්ච මගේ එක සමාවයන් මේ ඔබට මොකක් කරේ ඔබගේ ෆන්ක්ෂන් එක සවුත් වුණා නම් කොල්ලෝ ඕකේ අන්ඩර්ස්ටෑන්ඩ් හරිද ඉතින් මේ ඇත්තටම මේ හොඳ කවුඩ් එකක් හිටියේ ඇත්තටම අපි මේ ඇත්තටම කාලා දීලා ඇත්තටම මම හොඳ සැපේ හිටියේ ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ මම වයින් බෝතල් දෙකකුත් දීලා හිටියේ ඉතින් ඇත්තටම ශිහාන් අයියට බැන්න කියන එක මම ශිහාන් අයියගෙන් ආයෙ පාරක් සමාව ඉල්ලනවා ශිහාන් අයියාගේ අපිට ඕනනම් ඩිරෙක්ට් ඇවිල්ලා සමාව ඉල්ලන්නත් පුළුවන් මොකද මම පොඩි කාලේ ශිහාන් අයියාගේ අම්මව ශිහාන් අයියා නැතුණාට බීම එක පවා හරි හදලා දිනවා. එතකොට මල්ලි ඒකට කතා කරේ කියන එක නෙමෙයි කතාව. දැන් මම කතාව ලයිව් එකකින් දාලා තියෙනවනේ. එතකොට ඒ ලයිව් එකෙන් දැම්මට පස්සේ අතන මම හිතන්නේ මගේ වෙඩින් ස්ටිකර් මෙහෙමයි. වෙඩින් තිබ්බත් නැතත් අවුලක් නෑ. මොකද මම වෙඩින් තිබ්බ නැත්තම් මම යනවා ටවුන් එකේ බිස්නස් කරන්න. මොකද අපි අතපය නැතුව නෑනේ. දෙයියෝ හොඳට අතපය දීලා දිනවා. ඉතින් අපිට පුළුවන් දෙසැම්බර් මාසේ අහිංසක මිනිස්සුන්ට දෙයක් ලබා දෙන්න. අඩු ගානට විකුල්ලා. තේරෙනවද? ඒකයි මම කියන්නේ දැන්. මම හිතන විදියට වැරදි මේ ලෝකේ වැරදි කරන්න නැති මිනිස්සු නෑ. ඒක තමයි ඇත්ත කතාව. වැරදි නැති මිනිස්සේ කතුස්සන්න බලන්න. වැරද්දක් කුණුහරුප්පයක් තියෙන මිනිස්සේ කතුස්සන නම් මෙහෙම කරලා ඇඟිල්ල කරොත් දික් කරොත් ඇඟිලි හතරක් මේ පැත්තේ දිනවා කියන එක අමතක කරන්න එපා මිනිස්සු. ඕකේ? එහෙනම් මං කියපු කතාව හොඳට ටච් එකේ තියාගන්න. ටච් එකේ තියාගෙන ජීවත් වෙන්න. God bless you. ශිහාන් මීරංගට ලබා දීමට ත්‍යාගයකුත් සමග එම සංගීත ප්‍රසංගයට සහභාගී වූ ආකාරය අශ්නික සිල්වා මේ ආකාරයෙන් සමාජ මාධ්‍යයට නිකුත් කර තිබුණා.
මයිල්